මට අවස්ථාවක් හම්බුණා ලෙඩෙකුට කෑම එකක් හදන්න. ඉතින් මම මේ හදපු කෑම එකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. මොකද ඔයාටත් කවදා හරි මේ වගේ අවස්ථාවක් ලැබුණොත් මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඉතින් මම මේ උදේම ලෑස්ති වෙන්නේ කෑම එක හදන්න. ඉතින් ලෙඩෙකුට කෑම එකක් හදනවා කියන එක ඇත්තටම මට නම් හිතෙන්නේ ලොකු අවස්ථාවක් විදිහට. මොකද කාට හරි උදව්වක් කරන්න ලැබෙන එක ලොකු දෙයක් නේ. ඉතින් මට නම් සාමාන්‍යයෙන් මගේ පවුලේ එහෙම නැත්නම් යාළුවෙක් අසනීප වෙලා ඉන්නවනම් කරන්න පුළුවන් ලොකු උදව්ව තමයි රස කෑම එකක් හදලා දෙන එක. අසනීපෙන් කන්න අපහසු කෙනෙකුට විශේෂ කෑම එකක් හදලා දෙන තරම් දෙයක් තියෙනවාද? ඉතින් ඇත්තටම අපි එන වැඩේ පටන් ගමුකෝ. මම බඩු ටික ඉස්සෙල්ලාම ලෑස්ති කරගන්නවා. චිකන් එක මම කලින් ෆ්‍රීසර් එකෙන් අයින් කරලා සාමාන්‍ය කොටස තමයි තිබ්බේ. ඒකෙන් මම කෑලි දෙකක් ලෑස්ති කරගන්නවා. මේ කැරට් සුදුලුණු මේ දේවල් ලෑස්ති කරගන්නේ මම මුලින්ම හිතුවා සුප් එකක් හදාගෙන ඉන්න. මම ගොඩාක් වෙලාවට අසනීප කෙනෙකුට මෙන්න මේ විදිහේ සුප් එකක් තමයි හදලා දෙන්නේ. මොකද කැම ප්‍රිය නැති ඕනෑම කෙනෙකුට මේ වගේ සුප් එකක් ආසාවෙන් බොන්න පුළුවන් නිසා. ඒකට මම සුදුලුණුයි ලුණුයි කැරට් ටිකක් ගත්තා. ඒ ටික මම භාජනයට දාගන්නවා. ඒත් එක්කම චිකන් එකේ බ්‍රෙස්ට් එකෙන් තමයි මම ගන්න කටු නැති කොටසෙන්. ඒකෙන් මම මේ වගේ පොඩි කෑලි දෙකක් ගත්තා. ඒක මම මේ වගේ කොටු හැඩයට පොඩියට කපා ගන්නවා. මේ සුප් එකට මම චිකන් කටු දාගන්නේ නැහැ. මස් ටික විතරයි එකතු කරගන්නේ. ඊට මම ලුණු ටිකක් දාලා බටර් පෙත්තකුත් දාගන්නවා රස වැඩි කරගන්න. නමුත් ඒක අනිවාර්ය නැහැ. තියෙනවා නම් දාගන්න පුළුවන්. වතුර ටිකක් එකතු කරලා මේක මම තැම්බෙන්න දෙනවා. මේක තැම්බෙන අතරේ අනිත් දේවල් ටික මට ලෑස්ති කරගන්න පුළුවන්. මම මුලින්ම හිතුවා කිරිමාළු හොද්දක් හදාගන්න. මොකද ගොඩක් සැර කන්නත් බැරි කෙනෙකුට කිරිමාළු හොද්දක් වඩාත් සුදුසුයි කියලා මට හිතුණා. ඒකට තමයි මම මේ ටෙම්පරාදුව හදාගන්නේ. ටෙම්පරාදුවට මම මිරිස් පොඩ්ඩක් පොඩ්ඩයි එකතු කරගන්නේ. මොකද මේ ගොඩක් සැර කන්න බැරි නිසා. ගම්මිරිසුත් බොහොම පොඩ්ඩක් එකතු කරගත්තේ. අමුතුණු පා කුඩුවකින් ටිකක් තමයි මම එකතු කරගන්නේ මේකට. දැන් මම පොල් කිරි එකතු කරගන්නවා. කිරිමාළු හොද්ද ඉතින් හරිම රසවත්. මේකට රම්බි කරපිංචා කුරුඳු කෑල්ලක් එහෙම අනිවාර්යෙන් තිබ්බොත් එහෙම මම ඒක එකතු කරගත්තේ ගොරකා පේස්ට් එකෙන් ටිකක්. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගෙන හොද්ද පැහැෙනකම් පොඩ්ඩක් ඉන්නවා. හොද්ද මේ වගේ උතුරද්දි මම මාළු එකතු කරගන්නවා. අද මම දාගන්නේ තලපත් මාළු මේ කිරිමාළු හොද්දට. තලපත් මාළු විතරයි තිබ්බේ මගේ ළඟ. ඒක නිසා තමයි මම අද තලපත් මාළු එකතු කරගන්නේ. හොඳට මාළු එක හොඳට ඉදීගෙන ඉඳ මම ඒක උඩට තව කරපිංචා ටිකක් එකතු කරගත්තා. මේකෙන් හොඳ සුවඳක් එනවා කිරිමාළු හොද්දට. ඉතින් මේ ඔයා කොහොමද කිරිමාළු හොද්ද හදන්නේ? පොඩ්ඩක් කියන්න. මොනවා හරි විශේෂයක් කරනවා නම් අපිටත් දැනගන්න. මොන කිරිමාළු හොද්ද නම් ඉදලා තියෙන්නේ. දැන් මම මේකම හිම්ම වාජනයේගේ වහලා පැත්තකින් තියනවා. ඒ අතරේ මම අර සුප් එකට දාපු එළවලු ටිකක් හොඳට තැම්බිලා තියෙනවා. මම ඒක මේ වගේ පොඩ්ඩක් නිවුණාට පස්සේ බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා කෑලි ටික. මම ග්‍රයින්ඩින් ජායකට තමයි දාගන්නේ. ඊට පස්සේ මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඒ ග්‍රයින්ඩ් කරගත්ත පේස්ට් එක සුප් එකේ ඉතුරු වෙච්ච වතුරකටම මේක දාගන්න. පොඩ්ඩක් කෑලි තියෙන පේස්ට් එක හදාගත්තොත් ප්‍රශ්නයක් නෑ. එතකොටත් හොඳයි මේක. දැන් ඊට පස්සේ මම මේක මෙහෙම කලවම් කරලා පැත්තකින් තියනවා. මම මේක ගන්න වෙලාවට රත් කරලා දෙනවා. මේකට තව ලුණු ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඊට පස්සේ බෝන්චි ටිකක් කිරවට හදන්න හිතුණා. අර කොළ පාටට දැක්කම ටිකක් හරි ප්‍රියයිනේ කෑම එක. ඒක නිසා වැඩි තම්බ ගන්න නැතුව ලස්සන පාටක් තියෙන බෝන්චි ටික හදා ගන්න හිතුණා. මම මේ වගේ හීනියටම තමයි බෝන්චි ටික කපා ගන්න මේකට. බෝන්චි එක කිරට තමයි මම හදාගන්නේ. ඒකට මම මේ වගේ හදන භාජනයට කිරි ටිකක් දාලා ඒකට සුදුලුණු ලුණු කරපිංචා රම්පේ ටික දාලා ඊවස උළු හාලට ටිකකුයි කහ ටිකකුයි ලුණු ටිකකුයි දාගන්නවා. තව කුරුඳු කෑල්ලකුත් දාගන්නවා. ඉතින් ඔන්න ඔච්චරයි මම බෝන්චි කරේකට දාගන්නේ. මේකට 3-5වත් මිරිස් කුඩුවත් මොකුත් දාන්නේ නැහැ. අවු මිරිස් ටිකක් කපලා දාගන්නවා. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර හොඳට මුඩිය වහන්න නැතුව තැම්බෙන්න දෙනවා. බෝන්චි එක ගොඩාක් තැම්බෙන්න දෙන්න එපා.
ඒ අතරේ මම මේ පරිප්පු කරේ එකක් හදන්න පරිප්පු ටික පොඩ්ඩක් පෙඟෙන්න දානවා. බෝන්ච් එක විනාඩි 5කට විතර පස්සේ හොඳට තැම්බුණාට පස්සේ මම මේක මේ වගේ භාජනෙන් අයින් කරගන්නවා. එහෙම නැත්නම් එහෙම බෝන්ච් එක තව ටිකක් තැම්බෙන්න තියලා අර ලස්සන පාට යනවා. ඒක නිසා ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ බටු තෙම්පරාදුවක් හදාගන්න. ඇත්තටම බටු තෙම්පරාදුව නම් හදන්නේ අපිට කන්න. මම මේ කරවල ටිකක් හීනියට කපලා දාලා බටු ටික හීනියට කපලා පොඩි බටු තෙම්පරාදුවක් හදාගන්නවා. මම මේ හදන විදිහ ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. මෙහෙම වම්බටු තෙම්පරාදුවක් හදාගත්තාම ඇත්තටම හරිම රසයි. බත් කන්න වෙන මොකුත් ඕනේ නැහැ. ඒ තරමට රසයි වම්බටු තෙම්පරාදුව මෙහෙම හදාගත්තාම. වම්බටු එකත් ඔන්න ඉදිලා තියෙන්නේ. මම ඒක පැත්තකින් තියලා දැන් පරිප්පු ටික හොදලා තියෙන්නේ. මම පරිප්පු ටික හොදලා මේකට රම්පේ කරපිංචා ඊට පස්සේ සුදු ලුණු උළුහල් ඒත් එක්කම කුරුඳු කෑල්ලකුත් දාලා කහ මිරිස් කුඩු ওই ටිකක් දාලා මේ කිරි ටිකක් දාලා කිරෙන්න තියනවා. මොකද මම පරිප්පු එකත් කිරටම තමයි හදාගන්නේ. ඒත් එක්කම මේ පරිප්පු එක විනාඩි 15ක් විතර පෙඟෙන්න තිබ්බනේ. ඒක නිසා මේක ගොඩාක් වෙලා උයන්න අවශ්‍ය නැහැ. ටක් ගාලා මේක ඉදෙනවා. ඒක එතකොට අපිට ටක් ගාලා ඩිපෙන් අයින් කරගන්නත් පුළුවන්. මම පරිප්පු එක මෙහෙම මූඩිය වහලා හොඳට ඉදෙන්න දෙනවා. ඒ අතරේ මම අර ලෑස්ති කරගත්ත බටු එක වෙන භාජනයකට දාගත්තා. මොකද මෙහෙම මේ භාජනවල වලට මේව දාගත්තාම හරි ලේසි. ඒ වෙලාවෙම උයපු භාජන හොදලා තියන්න පුළුවන්. වැඩිපුර ඉතුරුනොත් එහෙම අපිට මේ පොඩි භාජනේ එහෙම ෆ්‍රිජ් එකට දාගන්නත් පුළුවන්. ඒක නිසා පරිප්පු එකත් ඔන්න හොඳට ඉදිලා. ඒ අතරේ මම මේ චිකන් කරේ එකක් හදාගත්තා. මේ චිකන් කරේ එක නම් මම හැදුවේ කනිෂ්කට කන්න. මොකද එයාට සැරට මොනවා හරි ඕන නිසා මම චිකන් කරියක් ටිකක් සැරට හදාගත්තා. මේක මම බණ්ඩිපුල් මැජික් මික්ස් එක දාලා හදාගත්ත සාමාන්‍ය විදියට විශේෂයක් කරේ නැහැ. ඊළඟට ආබු කොළ ටික්කුයි යල ටික්කුයි තමයි මම මේ හීනියට කපාගෙන තියන්නේ. මම මේක පොඩි තෙම්පරාදුවක් කරගන්න යන්නේ. ඇත්තටම සම්බෝලයක් හදාගන්න හිටියේ. නමුත් සම්බෝලය හදාගන්න තරම් ටිකක් කොළ ටික මැලවිලා වැඩි. ඒක නිසා මට හිතුණා මේක පොඩ්ඩක් තෙම්පරාදු කරලා වගේ ගන්න. ඒකට මම අලයි කොළයි දෙකම දාලා පොල් ටිකුත් කලවම් කරලා ඒක පැත්තකින් තිබ්බ පොල් එකටම ලුණු ටිකුත් අනාගත්තා. ඊට පස්සේ මේ වගේ පොඩි තෙම්පරාදුවක් කරලා ඒකට මම අර රාබු වල ටික දාගන්නවා. දාලා මේක විනාඩියක් විතර මෙහෙම කලවම් කරලා ලිප ඔෆ් කරගන්නවා. හරි රසයි මේක. අර ඉදිලත් නැතුව අමු ගතියට තියෙදි තමයි මේක ගොඩාක් රසට තියෙන්නේ. මේක try කරලා බලන්න. මේ අර රාබු කොළ ටිකක් fresh ගතිය අඩු වුණාම මේ වගේ හදලා බලන්න පුළුවන්. හරි රසයි. ඉතින් මේ තියෙන දැන් අද මම හදාගත්ත කෑම ටික ඇත්තටම මම අදහන්නේ බුද්ධාගම. ඉතින් මගේ ආගමට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ලෙඩෙකුට කෑම බීම දීලා සලකනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට සලකනවා හා සමානයි කියලා. ඉතින් මම නම් ලෙඩෙකුට කෑමක් බීමක් දෙන්න තියනවා නම් මගේ ජීවිතේ කවදාවත් මම මිස් කරගන්නේ නෑ ඒ chance එක. ඇත්තටම මම හිතන්නේ ඒක ලොකු අවස්ථාවක් කියලා අපිට මේ වගේ දෙයක් කරන්න. මොකද ඒක මම හරිම සතුටින් කරන දෙයක් නිසා. ඉතින් ඒක නිසා මම මේ කෑම එකත් ලෑස්ති කරගත්තේ හරිම සතුටින්, හරි ආසාවෙන්. මට මේ වගේ අවස්ථාවක් ලැබුණ එක ගැන. ඉතින් ඔයාලගේ ජීවිතේත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් කවදාවත් මගේ හරගන්න එපා. ඉතින් ඔය විදිහට තමයි මම එහෙනම් කැම ටික ලෑස්ති කරගත්තේ. මම හිතනවා අද වීඩියෝ එකෙන් තව ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. එහෙනම් අලුත් vlog එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.